තෙරුවන් සරණයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමක් නිවැරදිව කරගැනීමේදී විශේෂයෙන් වැදගත් වෙන ස්ථානය. ඒ වගේම ස්ථානට ඇවිල්ලා අස්පනා පිට මේ ගුරුකම යොප් කර යුතුයි. ස්ත්‍රී පුරුෂ වසී ගුරුකමක් හෝ වේවා, වසී ගුරුකමක් හෝ වේවා, අනියන් සම්බන්ධ කඩන ගුරුකමක් හෝ වේවා, විදේශගත කෙනෙක් ගෙන්වා ගැනීම ගුරුකමක් හෝ වේවා, එහෙම නැත්නම් සුමක් හෝ ගුරුකමක් කරගැනීමේදී උපන් දින වේලාව පරික්ෂා කරලා බලලා මේ වගේ දේවාල ස්ථාන හෝ ඊට අදාළ ස්ථාන තියෙන කැලේ පාළු දෙක තුන්වන් සදක ඔය ස්ථාන තෝරගන්න පුළුවන් ඒ ගුරුකම් වලට අනුව. ඉතින් අද ඔබ දැනුවත් කරන්නේ නිවැරදි වසී ගුරුකම. ස්ත්‍රී පුරුෂ වසී ගුරුකමක් කරගන්න නිවැරදි ක්‍රමය මේ ක්‍රමයට කරගත්තොත් 100% ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ වීඩියෝ ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන අලුත් ක්‍රමයක් පටන් ගන්න තියෙන ගුරුකම් කරන්න මේ මෑණිවරු ඒ වගේ විවිධ ගුණාංශ ස්වාමීන් වහන්සේලා ඔන්ලයින් ක්‍රමයකට ගුරුකම් කරන්න. ඉතින් හැමදේම ඔන්ලයින් ක්‍රමයකට කරන්න පුළුවන් නම් බුදුදහම ගත්තාන් පස්සේ බුදුන් වහන්සේ දේශනා කරන සූත්‍ර ධර්ම අනුව ගත්තාන් පස්සේ ඒ වණ දේශනා අරහා ඔන්ලයින් ක්‍රමයකට කරලා නිවන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වෛද්‍යවරුන්ට සාමාන්‍ය ඔන්ලයින් ක්‍රමයකට ලෙඩ කිව්වන් පස්සේ ඊට පස්සේ සල්ලි දාලා දෙක තනියම කියලා තියෙනවා. මේ වගේ මිත්‍යා ගුරුවට සම්පූර්ණ සමාජය රවට්ටලා තියෙනවා. විශාල පිරිසක් මේ ඔන්ලයින් ක්‍රමයකට මුදල් දාලා වංචාකාරයන්ට අහුවෙලා තියෙන දහස් ගණන්. මොකද ඔබට හරි ලේසි ඔන්ලයින් ක්‍රමයකට සල්ලිලා ෆෝන් account number එකක් දෙනවා. ඔබගේ ෆෝන් එකෙන් සම්බන්ධ ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ඒ සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා බලන් ඉන්න මේ ගුරුගම ස්ත්‍රිය නැත්නම් පුරුෂයා තමගේ ළඟට ගෙන්නලා දෙනකම් එනකම්. එහෙම නැත්නම් අන්‍ය සම්බන්ධ කරගන්න. මෙවැනි කිසිම ක්‍රමයක් මන්ත්‍ර විද්‍යාවේ නැහැ. ඒ නිසා ගුරුකමක් කරගැනීමේදී මේ ස්ථානවල මේ වගේ කටුවක් කරලා මේ කටුව වාර ගන්න ජීවම් කරනවා. සාමාන්‍ය 108 වාර 31 වාර 21 වාර මේ දෙකේ වාර ගන්න ඒ ජීවම් කරනකොට අස්පනා පිටම මේ මන්ත්‍ර කියන එක ඔබ ගන්නට ඇහෙනවනේ බහැත පේනවනේ වාර ගන්න ජීවම් වෙනවා. ඒ වගේ ජෝතිෂ පරීක්ෂාව වෙනම ඔෆිස් එකක් ඇතුලේ කරන්න ඕන ගුරුකමට අදාළ තොරතුරු ලබා ගන්න. ඉතින් අද මම දැනුවත් කරේ නිවැරදි ස්ත්‍රී පුරුෂ වශයෙන් ගුරුකමක් කුමක් හෝ ගුරුකමක් කරගැනීමේ ස්ථාන අනිවාර්යෙන් තෝරගන්න. මේ දේවාස්ථානයේ ඉඳන් ඔබ දැනුවත් කරන්නේ ඒ ඇතුලේ එහාට තියෙන දේවාලය. ඒ වගේම තව පාළු දෙක කුම්මාසලක ඇලදොලක මේ ගුරුකම් කරන්න පුළුවන්. ඒ තැන්වල ඒ ගුරුකම් කරන ස්ථාන තෝරගන්නවා. අද ඔබ දැනුවත් කරේ මේ වංචාකාරී ඔන්ලයින් ක්‍රමයකට අහු වෙන්න එපා. මෙවැනි ගුරුකම් ක්‍රමයක් මන්ත්‍ර විද්‍යාව තුළ නැහැ. බොහෝ අය මේකට අහු වෙන මොකද ගොඩක් දේ නිසා ඔබට මුදල් ආශා කරලා සාල මුදල් ආශා කරලා මේකට අහුලා තියෙනවා. ගුරුකමක් කරගන්න මේ වගේ ස්ථාන ලැබෙන්නේ කවුරුන් පස්සේ ප්‍රතිවර්ධ ගුරුකම් අපි ගුරුමක් කරනවා ඒක වතේ සාධි කරන වතීමක් දෙනවා. තවතර ගුරුකම් දෙයක් ඔය කරන්න පුළුවන්කම තියෙන පැය ගාණක් යන ගුරුකමක් කරන්න. ඒක නිවැරදි ප්‍රතිඵල ලබා දෙන කියලා තියෙනවා. අනුපාඩු සිදුනක් දෙවෙනි පාඩේ අනුපාඩු හදාගන්න පුළුවන්. මොකද නිවැරදි ගුරුකම අස්පනාක් කරගත්තොත් මාන්ත්‍ර ගණන් කැහෙන ගුරුකම් කරගන්න ඇත්තට කියනවා මොකක්ද මේ පූජා තකවක් තමයි මේ තියෙන්නේ. මේ ආවි තකවක් තකලා මේක වාර ගාණක් ජීවත් කරනවා. අදාළ යන්ත්‍රේ නැත්නම් තෙල් වලක සීනි ටික කුමක් හෝ යප ද්‍රව්‍ය ටික මේක තටවලින් තියෙන මේක වාර ගාන ජීවත් කරනවා දුම් අල්ලලා. ඒක තමයි නිවැරදි ගුරුකමක් අංග සම්පූර්ණයි. ඉතින් අද දැනුවත් කරේ නිවැරදි ගුරුකමක් කරගන්න කොහොමද කියලා. ස්ත්‍රී පුරුෂ වශයෙන් ගුරුකමක් කුමක් හෝ ගුරුකමක් කරගැනීමේදී ඔබට ටෙලිෆෝන් නම්බරේ පාර්සල් විස්තර දානවා. ඇවිල්ලා අපිට කතා කරලා ඒ ගුරුකම කරගැනීමේ කියාව ඔබට තියෙන වංචාකාරයන්ට ඔබ වෙන්නේ නැතිව.